ප්‍රශ්නයක් අහනවා රිලේෂන්ෂිප් එකේදී සෙක්සුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න කොච්චර කාලයක් ඉන්න ඕනද කියලා. මේ ප්‍රශ්නෙට මම පියුම් ළමයෙක්ගේ පැත්තෙන් සහ එතකොට මැරි ලයිෆ් එකට යන්න ඉන්න කපල් එකක් ගැන හිතලා උත්තරයක් දෙන්නම්. මැරි ලයිෆ් එකට යනවා නම් ගොඩක් කට්ටිය කේන්දරනේ බලන්නේ. කේන්දර බලනකොට වඩා බලන්න ඕනේ ඒවා හතරක් තියෙනවා. එකක් ෆිසිකලි පැත්ත, අනිත් එක සෝෂලි පැත්ත, අනිත් එක මෙන්ටලි පැත්ත, අනිත් එක තමයි සෙක්සුවල් පැත්ත. මේ හතර ගැන මම පොඩ්ඩක් විස්තර කරන්නම්. ෆිසිකලි පැත්ත කියන්නේ දැන් පිරිමි ළමයෙක් නම් පිරිමි ළමයෙක්ගේ හිතේ ඇඳුණු මනසේ ඇඳුණු රූපයක් තියෙනවා සහ පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන රූපයක් තියෙනවා. කළු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්. ඒක අර ෆිසිකලි ඒ රූපයක් තියෙනවා සහ පිරිමි ළමයෙක්ගේ ඔළුවට අර වෙන දෙයකට නැතුව ඒකට විතරක් ඇට්‍රැක්ෂන් එක යන්න තරම් පිරිමි ළමයිගේ ඔළුවේ ඇඳුණු දෙයක් තියෙනවා. අන්න ඒ දේ Tamanට ගැළපෙන විදිහට තියනවාද කියලා ඒ ගෑනු ළමයාගෙන් ඒ බලාපොරොත්තු වෙන දේ තියනවාද කියලා බලන්න ඕනේ. දෙවෙනි එක සෝෂලි. සෝෂලි කියන්නේ සමාජීය පැත්ත. සමාජීය පැත්ත කොහොමද ළමයි සමාජීය පසුබිම කොහොමද Tamanට ගැලපෙන්නේ? එතකොට Tamanගේ මට්ටමට ඉගෙන ගන්න තියෙනවද? ඒව නම් සාමාන්‍යයෙන් සලකලා බලන්න ඕනේ නැහැ. ඒවට ගොඩක් සලකලා බලනවා නම් ඉස්සරහට යද්දී Tamanට ඒක වාසි. ඊට වඩා ආශ්‍රය කරන අය කවුද? යාළුවොත් එක්ක හැසිරෙන්නේ කොහොමද? එතකොට පවුල කට්ටියත් එක්ක හැසිරෙන්නේ කොහොමද? පවුල කට්ටිය සලකන්නේ කොහොමද? ඔය වගේ ගොඩාක් දේවල් මම මේ සාමාන්‍යයෙන් ඉක්මනට කියන්නේ වගේ ගොඩක් දේවල් බලන්න තියෙනවා සමාජීය පැත්තෙන් බලනකොට. ඊළඟට තමයි වැදගත්ම දේ මෙන්ටලි. මේ මෙන්ටලි පැත්ත ගත්තාම ඒ ළමයා හිතන්නේ කොහොමද? ප්‍රශ්නයකදී හිතන්නේ කොහොමද? ඒ ළමයා කලබල වෙන්නේ කොහොමද? එතකොට ඒ ළමයා අනිත් දේවල් ගැන ජජ් කරන්නේ කොහොමද? ඒවා සංසන්දනය කරන්නේ කොහොමද? ඔයා ගැන හිතන්නේ කොහොමද? සහ ඒ ළමයාගේ ඉතිරි වැඩපිළිවෙල මොකද්ද? අන්න ඒ වගේ දේවල් පිරිමි ළමයෙක් විදිහට ගෑනු ළමයෙක් තියෙනවා පිරිමි ළමයෙක් බලනවා මේ වගේ දේවල් බලන්න. ඔන්න අවසාන ස්ටෙප් එකට එනවා. අවසාන ස්ටෙප් එක තමයි සෙක්සුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඕන කාලේ. එතකොට මේ දැන් අහන්නේ මේ ප්‍රශ්නේ අහද්දි මේකට කොච්චර කාලයක් යනවද කියලා. මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය ෆිසිකලි එතකොට සමාජීය එතකොට සෝෂලි එතකොට මෙන්ටලි කියන තැනට එනකම් අවුරුදු 2ක් වගේ කාලයක් මේ ටික බලාගෙන Tamanට ගැළපෙන විදියට දෙන්න ඉන්නවද කියලා ප්‍රශ්න කොහොමද එන්නේ කියලා බලනවා නම් වටිනවා. ඊට පස්සේ ඔන්න හතරවෙනි අවස්ථාවට එනවනේ අවුරුදු 2කට අවුරුදු 1කමාරකට නැත්නම් අවුරුදු 3කට විතර ප්‍රශ්නේ වගේ ඔය ඔක්කොම බලලා ඒවා පර්ෆෙක්ට් වෙන්නේ නැති වෙයි. හැබැයි සාමාන්‍ය විදිහට කම්ප්ලීට් නම් 80% පැනලා 95% කම්ප්ලීට් නම් ඔන්න ඊට පස්සේ ඔයාලගේ විශ්වාසය මත ඔයාලගේ පොරොන්දු මත මැරි ලයිෆ් එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ මැරි ලයිෆ් එකට යන කට්ටියට ඒ මැරි ලයිෆ් එකට යන්න ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඊට පස්සේ ඔයාලා සෙක්සුවල් රිලේෂන්ෂිප් එකට ගියාට කමක් නැහැ. මොකද එතනදී වැදගත්ම දෙයක් තියෙනවා ලිබිඩෝ කියන එක අනිවාර්යෙන් ඔයාලා චෙක් කරලා තියෙන්න ඕනේ කපල් එකක් වුණාම. මොකද නැත්තම් එන ප්‍රශ්න දැන්ට මේ ඔය දික්කස් හදන්න නැතුව ඩිවෝස් කේස් එහෙම ගොඩක් ඒවා යන්නේ සෙක්සුවල් බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්‍රශ්න හින්දා තමයි. ඉතින් හින්දා ගොඩක් වටිනවා ඒක. එතකොට ඊළඟ දේ තමයි ඔය එතනදී බලන්න ඕනේ සෙක්සුවල් බෑග්ග්‍රවුන්ඩ් එක බලද්දී ඔයාලා අහලා ඇති ෆෙරමෝන් කියලා කතාවක්. ඕනම සතෙක්ගේ තියෙනවා සෙක්සුවල් ඇට්‍රැක්ෂන් එක වෙන්න නිෂ්පාදනය කරන කෙමිකල් එකක් කියලා අපි ශරීරය කියන්නේ. ඒක ෆෙරමෝන් කියලා කියනවා. ඇත්තටම තමන්ගේ පාර්ට්නර්ව හරියන පාර්ට්නර්ව හම්බුණා නම් ඒ ළමයාගේ දාඩිය හිටන් මේක ගොඩක් කටි ජෝක් එකක් එයි. දාඩිය හිටන් සුවඳට තමයි දැනෙන්නේ. අන්න ඒකට තමයි අපි ෆෙරමෝන් කියන්නේ. ඒක වෙනම දෙයක්. ඒක දන්න අය දන්නවා. ඒක වෙන ඉගෙන ගන්න අය ඉගෙන ගන්නවා. නොදන්න අය කිසි දෙයක් දන්නේ නැහැ. ඒ වගේ මේවා කේන්දර නෙමෙයි බලන්න ඕනේ. මෙන්න මේවයි බලන්න ඕනේ. අන්න ඔය දෙක ඔය හතරම සාමාන්‍ය පර්ෆෙක්ට් 80%ක් 90ක් තියෙනවා නම් ඒ රිලේෂන්ෂිප් එක සාමාන්‍යයෙන් බ්‍රේක් අප් වෙන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. අන්න ඒ වගේ දේවල් හතරම බලලා වාට මැරි ලයිෆ් එකට යන්න පුළුවන් නම් පර්ෆෙක්ට් මැරි ලයිෆ් එකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කේන්දර බලන්න නෙමෙයි අන්න ඒ වගේ ඒ මට්ටම් ටික බලලා මැරි ලයිෆ් එකට යද්දී අන්න ඒවා බලන්න අනිවාර්යෙන් බලන්න. අර අහපු ප්‍රශ්නෙට තමයි ඒ උත්තරේ දුන්නේ.